වඩිනවා කියලා දැනගෙන මට කිව්වා 4ට බණක් කියලා දෙන්න බැයිද? මං කිව්වා 3ට කියන්න. වෙනදුනේ මුළු කරාපිටියක් බලාගෙන හිටියා මොකේද? මම එනක. දැන් දවස් 4කට කලින් කොල්ල පෝස්ටර් ගහනවා මට ෆොටෝ එවලා තිබ්බ පාන්දර. බැනර් කටවුට් වලට ලොකු වියදමක් කරලා ඊයර පන්සලේ හඩ් ගැව්වා. බණහන් දෙන කට්ටියට කේටරින් සර්විස් වලින් පුටු ගෙනාවා. අද පාන්දර 3ට පන්සලේ නායක හරු අපවත් වුණා. තුන් හිතකින්වත් තියෙන්න අද යන්න හිටියේ පන්සලේ බණට මං දැන් තව ටිකකින් මල ගෙදර යනවා. මම කීයටවත් හිතුවද මේ බණට යන්න තිබ්බ තන හාමුදුරුවන්ගේ දේහය බලන්න වෙයි කියලා. කවුද හිතුවේ ධර්මාසනේ ගහපු තන හාමුදුරුවන්ගේ මිනිය තියන්න වෙයි කියලා. කවුද හිතුවේ බණ අහන්න එන මිනිස්සුන්ට ගෙනාපු හට් එකේ හාමුදුරුවන්ගේ ආදාහනට ගන්න වෙයි කියලා. මේ තුන් හිතකින්වත් හිතනේවද මේ ගෙවෙන්නේ? මතක තියාගන්න. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? එක තප්පරයක්වත් එක වචනයකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මිනිස්සෙකුට নমස්කාර කියලා පන්සිල් ගන්න ජීවිතේ හැමදාම හම්බෙන්නේ නැහැ. කවුද දන්නේ හෙට මැරලා වැටෙයිද කියලා? අවස්ථාවක් ආවනම් ඒ අවස්ථාව නොසලකා හරින්නත් එපා. දැන් මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේ කියන්නේ. මං කියන්නේ নমස්කාර කියනකොට මේ අපේ තරුණ මහත්තුරුන්ට හදවතින් කියන්න මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. සංසාරේ කවදා හරි තථාගතයන් වහන්සේ නමකට নমස්කාර කරගන්න ඒ වාග්ය වාසනාව උදා වෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට මොකද්ද මතක් වෙන්න ඕන? දැන් බින්දුනේ කවදා හරි මේ සංසාරේ බුදුන් සරණ යන්න දෙපයි අපි. අපි හොඳටම දන්නවා මේ අම්මලා තාත්තලා ඔය මම මේ බණ කිව්වා කියලා ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතයට අහන පළවෙනි බණ. පන්සිල් ගත්තට ජාතිවත්ව රකින්න පුළුවන්.